රසම රසට පැණි බේරෙන ගුලාබ් ජාමුන් කොහොමද අපි ගෙදරම හදන්නේ කියලාද මම කියලා දෙන්නම්. මේක ඇත්තටම හරිම ලේසි ක්‍රමයකට තමයි මම හදන්නේ. හරිම ලේසි හදන්න. ඉතින් මම පෙන්නන්නම් මුලින්ම මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ දේවල්. අපිට කිරි මිලිලීටර් 75ක්, බේකින් පවුඩර්, බටර්, මිල්ක් පවුඩර් කිරිපිටි, ඒ වගේම පාන් පිටි අවශ්‍ය වෙනවා. මම මෙතනදී කිරිපිටි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ග්‍රෑම් 100කට බේකින් පවුඩර් දානවා තේ හැඳි භාගයක්. ඊට පස්සේ පාන් පිටි මේස හැඳි දෙකක් මේ විදිහට අපි එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති. ඔන්න පාන් පිටි මේස හැඳි දෙක දැම්මා. ඊට පස්සේ බටර් හරි ගිතෙල් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් මේස හැන්දක් අපි දාගන්නවා. බටර් හරි ගිතෙල් හරි මේස හැන්දක් දාගන්නවා. අපේ ගෙවල් ඉතින් ගිතෙල් සමහර කරලා නැහැ නේ. ඉතින් මමත් ඒ හින්දා බටර් තමයි එකතු කරේ. ওই විදියට ඒක එකතු කරගත්තට පස්සේ අපි මේ ඩෝ එක අනනවා. දැන් කිරි මිලිලීටර් 75ක් ගත්තනේ. ඔයාලට ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම නම් කිරි පිටි දිය කරලා තමයි කිරි එක හදාගත්තේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ගත්ත නම් ගොඩක් හොඳයි. ඉතින් මිලිලීටර් 75ක් තියෙනවා. ඕක චුට්ට අපි එකතු කරගෙන තමයි මේ ඩෝ එක අනාගන්නේ. එකපාර කිරි ටික මේකට දාන්න නැහැ. පොඩ එකතු කරගෙන මේ ඩෝ එක අනා ගන්නවා. දැන් ඩෝ එක අනාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඒකට ටිකක් තෙත ගතියට තියෙන ඩෝ එකක්. ගොඩාක් ඩ්‍රයි කරන්නත් එපා. ටිකක් තෙත ගතියටම තියන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ ඩෝ එකෙන් අර කෑලි කඩාගෙන අපේ බෝල ටික හදා ගන්නවා. නෝමල් ගුලාබ් ජාමුන්ගේ සයිස් එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ විදිහට කඩාගෙන මේකේ බෝල හදා ගන්න. අර මං හැමතිස්සෙම කියනවා වගේ මේ ඩෝ එක ගොඩාක් තෙත ගතිය කරන්නත් එපා. ගොඩාක් ඩ්‍රයි කරන්නත් එපා. මේ විදිහට සාමාන්‍ය ගානක තියෙද්දි අපි මම්මගේ බෝල ටික හදා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති. හොඳට මේක බෝල හැදුවට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපේ බෝල ටික තියෙන්නේ. මේවා තියද්දිද මම සුගර් සිරප් එක හදන්න යනවා. එතකොට මේව මම තියලා තියන්න එපා. නිකම්ම ඇරලා තියන්න එපා. හුලං වදින්න. අර එතකොට වේලෙන බලනවනේ. එක්ක භාජනයකට මේ විදිහට වතුර චුට්ටක් ඉහලා එක වහන්න. එහෙම නැත්නම් බත් කොලයක් තෙමලා මේක වහලා තියන්න. කොයි වෙලේවත් නිකම්ම ඇරලා දාන්න එපා. ඊට පස්සේ තමයි තෙල් එකට දැම්ම ගමන් ඕක පුපුරන්නේ. ඊට පස්සේ මම දැන් සුගර් සිරප් එක හදනවා. අර ගුලාබ් ජාමුන් දාලා තියෙන සුගර් සිරප් එක ඒකට සීනි කෝප්ප භාගයක් මම එකතු කරා. ඊට පස්සේ වතුරත් කෝප්ප භාගයක් එකතු කර ගන්නවා. ওই විදියට. ඊට පස්සේ ඒකට කරද බොංගු දෙකක් විතර මම එකතු කරගත්තා. මෙන්න මේ විදියට. කරද මංගු දෙක දැම්මට පස්සේ දෙහි බින්දු කීපයකොත් එකතු කර ගන්නවා. දෙහි බෑයක් විතර ඔකට මිරික ගන්න බින්දු කීපයක්. හොරට පේනවා දෙහි බෑයෙන් බින්දු කීපයක්. ඔවුම විදිහට මිරික ගන්නවා. එතකොට අර සීනි එක ගල් වෙන්නේ නැහැ. ওই විදිහට ඒකත් එකතු කරගෙන ඕක ලිපේ රත් කරගෙන සීනි ටික දිය කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඇත්තටම මේක හරි සුවඳයි. මොකද අපි කරදමුංගුත් දානවා, දෙහිත් දානවනේ. දැන් ඕක අපි ලිපේ රත් කරද්දී හොඳ සුවඳක් එනවා. ඔන්න ඔය විදිහට ලිපේ රත් කරලා සීනි ටික දිය කරගන්න ඕනේ. ඔන්න දැන් සුගර් සිරප් එක හදාගෙන ඉවරයි. ඒක ඔයාලා මේ විදිහට භාජනයකට දාගන්න. ඔන්න ඔය තියෙන්නේ අපි හදාගත්ත අපේ සුගර් සිරප් එක. ඔය විදිහට භාජනයකට දාලා තියෙනවා. දැන් අපි අපේ ගුලාබ් ජාමුන් ටික අර ඩෝ එකෙන් අපි හදාගත්ත බෝල ටික බෙද ගන්න. ওই ටික බදින්න යද්දි තමයි ගොඩාක් අයට ප්‍රශ්නේ ඇති වෙන්නේ. ගොඩාක් අය කියනෝක ඩෝ එක පැලෙනවා. ඒ කියන්නේ බෝලේ බදිද්ද කලින් ඉරිතලලා පැලෙනවලු, තෙල් එකේ දිය වෙනවලු, එක දේවල් තියෙනවා. ඔන්න දැන් බලාගන්න තෙල් ටික දාලා මද ගින්දරේ අඩු ගින්දරේ තමයි අපි මේවා බෙදගන්නේ. තෙල් එක රාවට රත් වීගෙන එද්දි ඔය ගුලාබ් ජාමුන් බෝල ටික දාලා හොඳට ඔක බැද ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔක බැදීගෙන එනවා. අර කලර් එක වෙනස් කියලා ඔයාලා බය වෙන්න එපා. ඒකට පැණියකට දැම්මම තමයි ඇත්තටම කලර් එක හරියන්නේ. ඊට පස්සේ හොඳට ඒක බැදගත්තට පස්සේ ඒත් එක්කම අපි අපේ සීනි දියරේට මේක එකතු කර ගන්නවා සුගර් සිරප් එකට. ওই විදිහට ගුලාබ් ජාමුන් ටික දානවා. මේක දාලා ටික වෙලාවක් තියන්න. ඇත්තටම ටිකක් තිබ්බම රස වැඩි. ওই විදිහට ඒකට දාගන්නවා. ඉතින් මේක හොඳට හැදිලා තියෙන්නේ. කහලා බලන්න තමයි තියෙන්නේ. ඔයාලට පෙයි මේක දෙකට කඩද්දි හොඳට අර කහ පාටට ලස්සනට මේක තියෙනවා. හොඳ රහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආයේ බොරුවට කඩෙන් ගන්න ඕනේ නැහැ. පේනවනේ හොඳට පැණි පාටට රසට තියෙනවා. ඉතින් කඩෙන් ආයේ බොරුවට ගන්න ඕනේ නැහැ. හරිම ලේසියි. ගෙදර තියෙන බඩු වලින්මයි මම මේක හැදුවේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදන්න. ඔයාලා මේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න, like කරන්න. ඉතින් ඔයාලා මොන හරි අදහසක් තියෙනවා නම් comment කරන්න. වෙන මොන හරි ඔයාලා කැමති රෙසිපි එකක් තියෙනවා නම් දැනගන්න. අනිවාර්යයෙන්ම මට යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට කියලා දෙනවා. ඩෝනට් රෙසිපි එකක් මගෙන් කෙනෙක් ඉල්ලලා තිබ්බා. යාට කියන්නේ අනිවාර්යයෙන්ම මම වීඩියෝ එක ඉක්මනින්ම ඔයා වෙනුවෙන් දානවා. එහෙනම් බයි අපි ආයෙ හම්බෙමු.